Hi guys, ඉතින් ඔයාලව ආදරෙන් පිළිගන්නවා Diary with Issue YouTube channel එකට. ඉතින් අද මම ඔයාලව එක්කගෙන යන්නේ කුරුණෑගල තියෙන ගොඩක් ලස්සන තැනකට. ඉතින් කොහෙද කියලා අපි ගිහිල්ලාම බලමු. ඉතින් අද අපි යන්නේ ඓතිහාසික වටිනාකමකින් යුක්ත අති සුන්දර පරිසර පද්ධතියක පිහිටලා තියෙන ගොඩක් ලස්සන ජලාශයක් බලන්න. ඒ ජලාශය නම තමයි පැන්පාන ජලාශය. අපි නුවර කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ කුරුණෑගල දෙසට යද්දී අපිට මාවතකමත් මල්ලව පිටියත් අතර මුණ ගැහෙනවා පිලීකඩ කියලා හන්දියක්. මේ හන්දියේ තියෙන ඉඳුල්ගොඩ කන්ද කියන පාරේ තමයි අපි ජලාශය බලන්න යන්න ඕනේ. ඉඳුල්ගොඩ පාරට හැරුණාම කිලෝමීටර් 2.5 වගේ දුරක් අපිට යන්න තියෙනවා. ඉතින් ඒ පාරේ තමයි අපි දැන් මේ යන්නේ. හරි, ඉතින් දැන් අපි ආවා මේ පැන්පාන ජලාශය බලන්න. මෙන්න මෙතනින් තමයි අපි ඇතුල් වෙන්නේ. ඒ වගේම කියන්න ඕන විශේෂ දේ තමයි පොය දවසට විතරයි අපිට මේ පැන්පාන ජලාශය බලන්න පුළුවන්. සාමාන්‍ය දවසක එනවා නම් ඔයාලා කුරුණෑගල මහනගර සභාවෙන් විශේෂ අවසරයක් අරගෙන තමයි එන්න ඕනේ. ගොඩක් සුන්දර පරිසර පද්ධතියක තමයි මේ ජලාශය පිහිටලා තියෙන්නේ. ඉතින් ගොඩක් අය කුරුණෑගල හිටියත් මේ තැන ගැන දන්නේ නැහැ. ඉතින් මේ පැන්පාන ජලාශය අක්කර 2.5 පුරා පැතිරිලා තියෙනවා. ඒ වගේම දුර්ලභ සත්තු, දුර්ලභ ගණයේ පැලෑටි මේ පැන්පාන රක්ෂිතයේ අපිට බලා ගන්න පුළුවන්. එක්දස් 930දී ඉංග්‍රීසි කඳවුරකට වතුර ලබා ගන්න එඩින්බරෝ කියන පුද්ගලයෙක් තමයි මේ ජලාශය ඉදි කරලා තියෙන්නේ. ඉතින් මේ පැන්පාන ජලාශය ඉදි කරන්න කලින් මෙතන වෙල්යායක් තිබුණා කියලා තමයි ජනප්‍රවාදයේ කියවෙන්නේ. ඉතින් මම ඔයාලට මුලින් කිව්වා මෙතන ඓතිහාසික වටිනාකමකින් යුතු ස්ථානයක් කියලා. ඔයාලා දන්නවනේ බලගම්බා රජුරෝ කියන්නේ ලංකාවේ ප්‍රදේශ කීපයකම සංගවිලා හිටපු රජ කෙනෙක්. ඉතින් පැන්පාන රක්ෂිතයේත් බලගම්බා රජුරෝ සංගවිලා හිටියා වගේම ඔහු සේනා සංවිධානය කරලා තියෙනවා කියලා ජනප්‍රවාද වල කියනවා. මේ පැන්පාන රක්ෂිතයේ පැන්පාන ජලාශය වගේම තවත් තියෙන සුවිශේෂ තැනක් තමයි බිම්බා විහාරය කියලා කියන්නේ. ඉතින් මේ බිම්බා විහාරය බලන්න පුළුවන් අපිට මෙතනින් උඩට ගියාම ඒත් මම හිතන්නේ පාර වහලා තියෙන්නේ නායයාමේ අවදානමක් නිසා. අපි මාස 3කට කලින් ආවා ඒත් මේ විදිහටම පාර වහලා තිබ්බේ. අදත් ඒ වගේමයි. ඉතින් මම හිතන්නේ දිගු කාලෙක ඉඳලම මේ විහාරෙට යන්න හම්බෙන්නේ නැහැ. මේ නායයාමේ අවදානම නිසා පාර වහලා තියෙන්නේ. සමහර විට ඉදිරියේදී අපිට මේ බිම්බා විහාරය බලන්න පුළුවන් වෙයි. එහෙම නැත්නම් අනිවාර්යයෙන්ම තව වීඩියෝ එකක් අරන් එන්නම් ඔයාලට. ඉතින් මේ තැන මිනිස්සුන්ගෙන් ගොඩක් ඈත් වෙලා හැංගිලා තියෙන නිසා තමයි මෙච්චර ලස්සනට තියෙන්නේ. ඉතින් ඔයාලත් ඇවිල්ලා මේ සුන්දරත්වය විඳගෙන ලස්සන මතකයක් විතරක් අරන් යන්න. කිසිම විදිහකට පොලිතින් ඒ වගේ දේවල් දාලා මේ පරිසරය අපිරිසිදු කරන්න එපා. ඉතින් මේ වගේ ලස්සන තැන් ඔයාලත් බලන්න කැමති නම් මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. මම යන තැන් වලට මම ඔයාලවත් එක්කගෙන යන්නම්. එහෙනම් තවත් දවසක තවත් වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.